අපේ රටේ පුංචි දරුවෙක් ඉන්න හැම ගෙදරකම වගේ ඉස්සරහා බිත්තිවල දොරවල් වල බාලගිරි අද නෙමේ හෙට කියලා ලියලා තිනවා. ඔයාලා දැකලා තියෙනවා. හැබැයි මේ ලිව්වට ලියන අය දන්නේ නැහැ මේකේ තේරුම මොකක්ද කියලා. ගිරිදේවිය කියලා කියන්නේ දේවතාවියක්. හැබැයි ඇයට යක්ෂ ස්වරූපයකුත් තියෙනවා. ගිරිදේවතාවිය ඉන්නේ ඉන්දියාවේ. මේ ගිරිදේවියට ඉන්න තමන්ගේම දලකින සහෝදරයත් එක්ක අනියම් සම්බන්ධයක් තිබුණා. මෙන්න මේ අනියම් සම්බන්ධයේ ප්‍රතිඵලයක් විදියට දල කුමාරයා අතින් ගිරිදේවිය අපයෝජනයට ලක් වෙනවා. මෙන්න මේ ලැජ්ජාව නිසා ගිරිදේවිය හරිම කෝපයෙන් සිය දිවි හානි කරගන්නවා. දල කුමාරයාත් මේ දුකෙන්ම ගම්බිම් විනාශ කළ දාලා සිය දිවි හානි කරගන්නවා. දල කුමාරයා මිය ගිහිලා උපදින්නේ ගරා යකා විදියට. ගිරිදේවියත් ඒ වගේම දේවතා සහ යක්ෂ කියන ස්වරූප දෙකම සහිතව උපදිනවා. මෙන්න මේ ගිරිදේවියට තියෙන ස්වරූප 12ක්. ගිරිදේවි යස්න, ගිරිදේවි කාව්‍ය වගේ දේවල් වල මේක සඳහන් වෙනවා. මෙන්න මේ බාලගිරි, මදනගිරි වගේ ඇයගේ තියෙන ස්වරූප වලින් බාලගිනි කියන ස්වරූපය කුඩා දරුවන් සමග වෛරයෙන් බැඳිලා පුංචි දරුවෙක් ඉපදුනාට පස්සේ සිහිනෙන් නැවිත් කුඩා කාලේ බිලිඳු කාලේ වසරක වගේ කාලයක් යනකම් සිහිනෙන් පුංචි දරුවව බය කරනවා. මෙන්න මේ බාලගිරි කියන ගිරිදේවියගේ ස්වරූපයෙන් ආරක්ෂා වෙන්න තමයි අපේ අය පුංචි දරුවෙක් ඉපදුන ගමන් ගෙදර ඉස්සරහා බාලගිරි අද නොවේ හෙට කියලා ලියන්නේ.